හරි කුයි සම්බෝලයි යමි කාලා එක hello welcome back to our YouTube channel. වෙන්න ඉතින් අපි පිටත් වෙන්නයි හදන්නේ. ඉතින් ඇත්තටම අපි හුඟක් කාලේ නම් ආසාවෙන් යන්න බලාගෙන හිටපු ගමනක් තමයි මේ පාන්දරේ යන ලෑස්ති වෙන්නේ. අවුරුදු 4ක මහන්සියේ ප්‍රතිඵල. අපේ පුංචගේ, ඒ කියන්නේ මගේ නංගිගේ ග්‍රැජුවේෂන් එකට තමයි අපි මේ යන ලෑස්ති වෙලා ඉන්නේ. අපි පිටත් වෙනකොට වෙලාව පාන්දර 5:00ට විතර ඇති. අපි ඉන්නේ වැලියේනේ. ඉතින් ඒක නිසා අපි මුලතිව් හරහා තමයි ජැෆ්නා යන්නේ. ඉතින් මුලතිව් හරහා ජැෆ්නා යන සම්පූර්ණ රූට් එක අපි ඔයගලන්ට පෙන්නන්නම්. මේ බලන්නකෝ ඔන්න ඔය පේන පාලම තමයි ඔයගලන්ට මතකද පහුගිය කුණාටු කාලේ කියන්නේ ද්විත්ව කුණාටු කාලේ කඩාගෙන ගියපු නයාරු පාලම. අන්න ඒක හදලා තියෙන්නේ දැන් මෙන්න මේ විදිහට. ඉතින් මේ අපි දැන් පහු කරන්නේ අන්න ඒ පාලම. ඔන්න තියෙනවා නයාරු කලපුව. තාමත් පාන්දර නිසා වැඩි මෙතන පේන්නේ නෑ. දැන් අපි මුලතිව් පහු කරන් යන ගමන් ඉතින් ඔන්න අපේ කට්ටිය නම් ඔක්කොමලා හොඳටම දොයි. මේ පේනවනේ. මෙන්න මේකත් පහුගිය සුළුකුණාටු දවස්වල කඩාගෙන ගියපු පාලමක්. මට හරියටම නම නම් මතක නැහැ. ඒක තාම හදන ගමන් තමයි තියෙන්නේ. හැමෝටම බඩගිනි කියලා කිව්වා. චූටි බබාත් ඉතින් ඉන්නේ නැතුව අඬන්න ගත්තා. ඉතින් ඒක නිසා අපි මෙන්න මෙතන නතර කරලා කෑම ටික කන්න පටන් ගත්තා. බතුයි, ඔලොසුයි, හරි කුයි සම්බෝලයි. අපේ කට්ටිය අනිත් කට්ටිය කනවා. මායි බේබි කෑවා. මේ හරියට නම් කියන නම දන්නේ නැහැ. අපි දැන් බුදුපුර රේප පාස් කරලා කිලෝමීටර් 10ක් විතර ඇවිල්ලා ඉන්නේ. හොඳටම බඩගිනි හින්දා තව ඉස්සරහට යන්න බැරුව ගියා. බඩත් බඩගිනි නිසා යමි කාලා ටික යනවා. කොහේ බලන්න. අමි දිහා බලන්න. මෙහෙ බලන්න. ඔයා කොහෙද යන්නේ? අපි දැන් ඉන්නේ හරියටම මෙන්න මෙතන. මම නම් ඇත්තටම පුදුම සතුටකින් හිටියේ. මොකද මේ විදිහට ලංකාවේ කෙළවරටම අපි ආවා කියලා හිතනකොට අපි හැමදාම දකින්න බලන්න යන තැන් වගේ නෙවෙයිනේ. ඉතින් ඒක හරිම වෙනස් දෙයක්. තමන්ගේ රටේ කෙළවරටම යනකම් ගිහිල්ලා මේ විදිහට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් කියන්නේ මං හිතන්නේ ඒක හරිම වෙනස් දෙයක්. මොකද ඇත්තටම අපි හැමදාම දකින්න ගහකොළට වඩා මේ පැත්තේ ගහකොළ හරිම වෙනස්. ඒ අපිට ඇහැට හුරු පරිසරයට වඩා මේ පරිසරය හරිම වෙනස්. එතකොට ඒගොල්ලන්ගේ මේ ගොඩනැගිලි හදලා තියෙන විදිහ වුණත් ඒ හැමදේම ඒගොල්ලන්ගේ කල්චර් එක, ඒගොල්ලන්ගේ තියෙන චුටි චුටි සම්ප්‍රදායන් මේ දේවල් ඇත්තටම අපිත් එක්ක සංසන්දනය කරනකොට හරිම වෙනස්. ඉතින් ඒක නිසා මම නම් හිතන්නේ මේ ට්‍රිප් එකෙන් හරිම වෙනස් ලස්සන මතක ගොඩක් මගේ ජීවිතේට එකතු වුණා කියලා. ඉතින් ජැෆ්නා වලට ආදරය කරන, ජැෆ්නා යන්න ආසාවෙන් ඉන්න ඔයාලට වගේම කවදා හරි දවසක අපේ මතක පොතටත්
මේ ලස්සන මතක එකතු කරන්න ඕන නිසායි මම මේ වීඩියෝ එක මේ විදිහට දාන්න හිතුවේ. මගේ හස්බන්ඩ් නම් අවුරුදු ගාණක්ම වැඩ කරේ ජෆ්නාවල. ඉතින් ඒක නිසා එයාට නම් ජෆ්නා ගොඩාක් හුරු පුරුදුයි. හැබැයි මම නම් මේ ජෆ්නා ට්‍රැවල් කරන්නේ ෆස්ට් ටයිම්. ඉතින් ඒක නිසා මං හිතන්නේ මේ දේවල් මගේ හිතට ගොඩාක් තදින් දැනෙනවා ඇත්තේ පළවෙනි පාරටම ජෆ්නා යන නිසා වෙන්නේ නැති. කොහොම හරි කමක් නැහැ. ඔය ජෆ්නා ගිහින් නැති කෙනෙක් නම් ට්‍රැවල් කරන්නත් ගොඩාක් ආස කෙනෙක් නම් ගිහිල්ලාම බලන්නකෝ ඒ ලස්සන. මගේ චූටි බේබි දෙන්නෙක් ඔන්න ඉතින් පැය 3:00ක විතර වගේ ගමනකින් පස්සේ අපි නාගදීපයට ආවා. මෙතන ඉඳන් නාගදීප විහාරයට තමයි ඉතින් බෝට් එකෙන් දැන් යන්න තියෙන්නේ. මම ඇත්තටම බෝට් රයිඩ්ස් යන්න හරිම බය කෙනෙක්. ඒ වුණාට අද නම් කොහොම හරි මේ රයිඩ් එක යනවා කියලා හිතාගෙනමයි ගෙදරින් ආවේ. මොකද හැමදාම අපිට යන්න හම්බ වෙන්නේ නැති තැනක්නේ. ඉතින් ඒක නිසා අද මේ chance එක මිස් වුණොත් නම් ආයෙත් මේ විදිහට කවද යන්න පුළුවන් වේද කවුද දන්නේ? මේක අපේ චූටි බබාගේ පළවෙනි ලොං ට්‍රිප් එක. ඉතින් මේ පේනවනේ යාට මාවත් ගානක් නෑ. යාගේ මම්මයි සියා තාත්තයි එක්ක අත්වල එල්ලලා මෙහෙම ඇවිදිනවා. මෙන්න මේ දෙන්න එක ෆොටෝ එකක් වීඩියෝ එකක් ගන්න එක තමයි කරන්නම බැරි වැඩි. පේනවනේ? බබාගේ ස්නැක් ටයිම් එක. ඒක නිසා අප්පච්චියට මේ යෝගට් එකක් කවනවා. නැත්නම් බෝට් එකේ බඩගිනි වෙලා අඬන්න ගත්තොත් ඉතින් වැඩේ ඔක්කොම අවුල්නේ. බස් එකක් එනකම් පොලිමේ ඉන්නේ. බස් එකක් එනකම් පොලිමේ. මේ බෝට් එකක් එනකම් මේ විදිහට මේ පොලිමට ඇවිල්ලා ඉඳ ගන්න කියලා කියනවා කට්ටියට. ඉතින් අපේ පැත්තට ආවා දැන්. අපි මෙතනට එනකොටම වගේ බෝට් එකක් ආවා. ඉතින් ඒක නිසා අපි ඉක්මනින්ම ආපහු එළියට ගියා. යන්න පුළුවන්ද? වේටින් ලිස්ට් එකේ ඉඳලා දැන් ඔන්න යනවා අපි දෙන්නත්. වැලියක් ඉන්නේ. ලයිෆ් ජැකට්ස් දානවා. ඔන්න අපි පිටත් වෙන්නයි හදන්නේ. දැන් ඉතින් ඒක ගැන මෙහෙම කිව්වට ඒ වෙලාවේ නම් හොඳටම බය වෙලා හිටියේ. ඇත්තටම එච්චරම බය වෙන්න හේතුව මට බෝට් එකේ යනකොට පොඩ්ඩක් කැරකිල්ල වගේ වෙනවා. අර වොමිටින් වගේ. ඉතින් මං කලින් සැරේකුත් එහෙම ගිහින් තියෙනවා. ඒ කලින් සැරේ වෙච්ච බයත් එක්ක තමයි මේ පාරත් යන්න නිකන් අදිමදි කර කර හිටියේ. ඒ වුණත් ඒ බයට වඩා මට නාගදීපේ යන ලොකු ආසාවක් තිබ්බ හින්දා කොහොම හරි මේක කරනවා කියලා හිතාගෙන ඉතින් බෝට් එකට නැංගා. අපේ චූටි බබාට අයගේ අප්පච්චිටයි නම් ඉතින් ගානක්වත් නැහැ. විහාරයට ඇතුල් වෙන තැනම මෙන්න මේ වගේ හරිම වෙනස් ලස්සන පිළිම වගේක් හදලා තියෙනවා. අපි මේ ගියේ ජැෆ්නා යුනිවර්සිටි ග්‍රැජුවේෂන් දවසට කියන්නේ. ඉතින් ඒක නිසා මෙතන සෑහෙන ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. මෙන්න මේ කී ටැග් එකත් අපි අරගත්ත මතක් වෙන්න. අපි කට්ටියත් මුලින්ම මල් පහන් පූජා කරලා විහාරේ වටේ පොඩ්ඩක් ඇවිද්දා. අඳුරන කෙනෙක් හම්බ වුණා. ඔයාලා
ඔයගොල්ලෝ දන්නවද? මේ තියෙන්නේ නාගදීප විහාරයේ තියෙන සුදු බෝධීන් වහන්සේ. ඒ කියන්නේ මේ බෝධීන් වහන්සේගේ පත්‍ර සුදු සහ කොළ මිශ්‍ර වුණු පාටකින් තමයි තියෙන්නේ. අපි හැමෝම වන්දනා කරලා ඉවර වෙලා දැන් මේ ආපහු එළියට යන්න තමයි හදන්නේ. හැමෝටම ඉතින් මේ වෙනකොට ඇවිදලා මහන්සියට පොඩි බඩගින්නක් ඇවිල්ලා තිබුණේ. ඒක නිසා ඉතින් අපි මෙතනින් ස්වීට්ස් ටිකක් අරගත්තා යන ගමන් කකා යන්න. අපි යන්න කියලා දැන් පිටත් වුණා. මෙන්න මෙයාව එයාගේ සීයා තාත්තා එයාට අරන් දුන්නා. එයාට ආසාව එයා දැඟලුවා අල්ලලා ඊට පස්සේ සීයා තාත්තා මෙයාව අරන් දුන්නා. එයාගේ පාපගෙන් gift එක. ගෙනහිලා දෙන්න ඕනේ. ඔන්න මේ බලන්නකෝ මේ හරියට ඉන්නවා එළුවෝයි කපුටෝයි බල්ලෝයි. අපි අර කන්න ස්වීට්ස් ගත්ත කියලා කිව්වේ. අපි ඒ ගත්ත වෙලේ ඉඳන් අපේ පස්සෙන් එනවා. අන්තිමට බැරිම තැන අපි ඒගොල්ලන්ට ඒ වලින් කොටසක් දුන්නා. මේ නාගදීපයට එන්නේ සිංහලයි විතරක් නෙමෙයි. මේ බලන්නකෝ මේක ලොකු කෝවිලක්. මේ අයිලන්ඩ් එකේ එක පැත්තක නාගදීප විහාරය තියෙනවා වගේම මේ අනිත් කොනේ තියෙන්නේ මෙන්න මේ කෝවිල. මේ බලන්නකෝ මේ ඇතාගේට කවුද ඉන්නේ කියලා. නාගදීපේ මෙන්න මේ කෝවිල එහා පැත්තේ තියෙන්නේ. අර දෙන්න නේද? අපිට ආපහු යන්න බෝට් එක ආව නිසා අපි ඉක්මනටම ඇවිල්ලා නැග්ගා. ටිකක් අපහසුයක් දැනුණාත් ඉතින් මේ වගේ දේවල් ජීවිතේට එකපාරක් හරි එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ කියලා තමයි මට නම් ඉතින් හිතෙන්නේ. දැන් නම් ඉතින් අපිට හොඳටම බඩගිනි බබාටත් බඩගින්නද කොහෙද ටිකක් අඬනවා. ඒක නිසා අපි පුළුවන් ඉක්මනින්ම තැනක නතර කරලා කෑම ටික කෑවා. අපි දවල්ටත් වෙනම කෑම හදාගෙන ආවේ මොකද බබා ඉන්න නිසා අපි බබාට තාම කඩේ කෑම දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් යට කෑම හදාගෙනම එන්න ඕනේනේ. ඒක නිසා අපි දවල්ටත් කෑම හදාගෙනම ආවා. ඒකින් අපිට කාලය ඉතුරු කරගන්නත් පුළුවන්. ඒ වගේම අපි ඇත්තටම මෙහි කෑම අපිට කොහොම වෙයිද කියලා දන්නේ නැහනේ. ඉතින් ඒක නිසා මම නම් කියන්නේ ඒ වගේ ට්‍රිප් එකක් යනකොට ඕගොල්ලන්ට කෑම හදාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා නම් අරගෙනම යන එක තමයි වඩාත්ම හොඳ. කෑම කාලා ඉවරුණු ගමන් අපි ආයෙත් හරිම ලස්සන තැනකට තමයි මේ යන්නේ. මේ වගේ දේවල් බලන්න. එහෙම නෙමෙයි මං කියන්නේ. අපි මේ පාඩම් ඉස්කෝලේ ඉගෙන ගන්නවා වුණත් මේ පේන්නේ ඔයගොල්ලන්ට දඹකොළ පටුන. අපි ඉස්කෝලේ O levels A levels වලට ඉගෙන ගත්තට මං හිතන්නේ ඔයා මෙතනට ගිහිල්ලා නැතුව ඇති. අපි යන්නෙත් මේ ෆස්ට් ටයිම්. සිංහල බෞද්ධ අපේ මුදුන් මල්කඩවන් අපි වන්දනාමාන කරන ඒ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වඩම්මපු ඒ ඓතිහාසික උත්තරීතර ස්ථානය තමයි මෙතන. අපි O levels A levels විභාගවලට කොච්චරනම් මේ දඹකොළ පටුන ගැන ඉගෙනගෙන නැද්ද? කී වතාවක් නම් උඩමළුවේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න ගිහින් ඇද්ද? ඒ වුණාට ඒ උත්තරීතර බෝධීන් වහන්සේ මෙරටට වඩම්මපු ස්ථානය මෙතනයි කියලා ඕගොල්ලෝ දන්නේ නැහැ නේද? මට දැනුණු විදියට නම් මේ හරිය ටිකක් පාළුවට ගිහින් වගේ තියෙන්නේ. වැඩි කවුරුත් මේ ගැන දන්නේ නැති හින්දායි
මේක ලංකාවේ ගොඩාක් කෙළවරට වෙන්න තියෙන හින්දා මෙතනට කවුරුත් වැඩි එන්නේ නැතුව ඇති කියලා තමයි මට හිතෙන්නේ. මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවේ අංකුරයක්. මේ වැලි මළුවට නම් වැලි ගෙනල්ලා දාන්න ඕනේ නේද? මුදු වැලි? අර හැමතැනම තියෙන. මෙන්න මේ තමයි ඒ පින්වන්ත මුහුදු තීරය. මේ අපේ බබාගේ ෆස්ට් බීච් එක්ස්පීරියන්ස් එක. ඉතින් ඒක නිසා එයා නම් පුදුම තරම් සතුටින් ඉන්නේ පේනව නේද? Amin, show ya. Amin. Aneh dah. මෙතනට තමයි සංගමිත් අතරින් වාසේ ශ්‍රී මහා බෝධීන් වහන්සේත් සමග ගොඩ බැහැලා තියෙනවා. ඉතින් ලංකාවේ උතුරු පැත්තට එනවා නම් විශේෂයෙන් යාපනයේ වගේ එනවා නම් ඕගොල්ලොත් මේ වගේ දේවල් බලන්න එන්න. ඇත්තටම මම නම් කියන්නේ මේ වගේ ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන ස්ථාන අපි ලංකාවේ ජීවත් වෙන පුරවැසියෝ විදියට එක පාරක් හරි දැකලා තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා. ඒක නිසා විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ දරුවෝ ඉන්නවා නම් දරුවෝ විතරක් නෙමෙයි ඔයගොල්ලන්ගේ පවුලේ අයත් එක්ක එන්න පුළුවන් නම් විශේෂයෙන් ඔයගොල්ලෝ යාපනයේ වගේ ට්‍රැවල් කරන්න එහෙම හිතාගෙන ඉන්නවා නම් මේ වගේ තැන්වලටත් ඇවිල්ලා බලන්න කියලා ඔයගොල්ලන්ට මතක් කරනවා. දවසම අවුවේ ඇවිදලා දැන් නම් ඉතින් අපිට හොඳටම මහන්සි. පේනවනේ ඉතින් බෝඩ් එක දැක්ක ගමන් අපි කොහෙටද ඇවිත් ඉන්නේ කියලා. මේ දවස්වල යාපනයේ අවුව මාරම සරයි. ඉතින් ඒකත් එක්ක අපිට හරිම මහන්සියක් දැනුණා. ඒටත් වඩා ඉතින් යාපනයේටම ඇවිල්ලා රියෝ එකකින් අයිස් එකක් නොකා යන එකත් හරි නෑනේ. ඒක නිසා ඉතින් අපි දැන් අයිස් ක්‍රීම් එකක් කන්න තමයි මේ යන්නේ. මම කලින් කිව්වා වගේ මේ දවස්වල ජැෆ්නා යුනිවර්සිටි ග්‍රැජුවේෂන් දවස් ටිකනේ. ඉතින් ඒක නිසා මෙතනත් මාරම ක්‍රවුඩ් එකක් හිටියේ. ඉතින් හැමෝටම වාඩි වෙන්න කියලා අපි දෙන්න ගියා. අද මොනවද කන්නේ කියලා බලන්න. මෙතන ෆ්ලේවර්ස් ගොඩාරියක් තියෙනවා ඕන කෙනෙක්ට ඕන විදියට තෝරගන්න. ඒ වුණාට අපි නම් ෆැමිලි එක ආපු නිසා වෙන වෙනම ගත්තේ නැහැ. හැමෝටම එකම වර්ගයක් තමයි ගත්තේ. ඉතින් අපි මික්ස් අයිස් ක්‍රීම් එක තමයි එදා try කරේ.
එදා නම් ඇත්තටම අපි පැය භාගයක් විතර වේටින් ලිස්ට් හිටියා. මොකද අපි යනකොට සෑහෙන ලොකු පොලිමල් තිබ්බා. ඉතින් ඒකේ අපිත් හිමීට ගිහිල්ලා අපු එකේ අයිස් එක කාලම ආවා. ඔන්න අපිට අපේ අයිස්ක්‍රීම් එක හම්බ වුණා. දැන් ඉතින් කන්නයි තියෙන්නේ. බබිට දෙමු ටිකක්. මට වේපස් එක. මේක එකක් නෑ. අයිස්ක්‍රීම් කාලා අපි දැන් එහෙනම් යන්නයි. අයිස්ක්‍රීම් එක හරිම රසයි. අපි ඒකත් කාලා එළියට එනකොටම දැක්ක මෙතන නල්ලූර් කෝවිල තියෙනවා එහා පැත්තේ. අපි යනකොට කෝවිලේ හවස පූජාව පටන් ගන්න තමයි හදන්නේ. අපිත් පොඩ්ඩක් ඒ නිසා නතර වෙලා බැලුවා. ඉතින් එකට එකක් වෙනස් ලොකු අත්දැකීම් ගොඩක් එක්ක අද දවස් ඉවර කරන්න තමයි අපි යන්නේ. මොකද හෙට අපිට ගොඩාක් විශේෂ දවසක්. ඒක නිසා ගොඩාක් ටයර්ඩ් වෙලා ගොඩාක් නිදිමරලා හෙට දවසට මුණ දෙන්න අමාරු වෙයි කියලා හිතලා අපි හවස් වෙනකොටම අපි නතර වෙන තැනට ගියා. ඉතින් හෙට දවසේ අපේ නංගිගේ ග්‍රැජුවේෂන් ඩේ කියුනේ මොනවාද කියලා ඊගා vlog එකකින් අරන් එන්නම්. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Bye.